ටෙක්නිකල් ඇනලයිසිස් සහ ෆන්ඩමන්ටල් ඇනලයිසිස් මොකක්ද මේ දෙකේ වෙනස? මේ දෙකේ වෙනස තමයි ටෙක්නිකල් ඇනලයිසිස් කියලා කියන්නේ ප්‍රයිස් එක සහ වොලියුම් එක වගේ දේවල් පාවිච්චි කරලා කරන ඇනලයිසිස්. මේකදී chart එකක් පාවිච්චි කරන්න පුළුවන්, ඉන්ඩිකේටර් එකක් පාවිච්චි කරන්න පුළුවන්, ස්ටොකාස්ටික් තියෙනවා, RSI තියෙනවා, मूविंग averages තියෙනවා. මේ වගේ ප්‍රයිස් එකත් එක්ක තියෙන ගණිතමය සම්බන්ධයක් තියෙනවද කියලා මේ මාකට් එකේ බලන එකට තමයි කියන්නේ ටෙක්නිකල් ඇනලයිසිස් කියලා. මෙතනදී භාවිතා වෙනවා ටයිම් ෆ්‍රේම්ස් භාවිතා වෙනවා, කැන්ඩල්ස්ටික් chart භාවිතා කරනවා. මේ වගේ හැම දෙයක්ම කරලා බලන්නේ මේ ප්‍රයිස් එකේ සහ කාලයත් එක්ක ප්‍රයිස් එකේ වෙනස් වීම කොහොමද රටාවක් තියනවද කියලා. ඒ අඳුරගන්න රටාවන් තමයි පැටර්න්ස් කියලා තියෙන්නේ. ඩොජි තියෙනවා, shooting star, wedge, breaking wedge, ඒ වගේ පැටර්න්ස් තියෙන්නේ මෙන්න මේ ටෙක්නිකල් ඇනලයිසිස් වල. නමුත් මේ ඕනම ටෙක්නිකල් ඇනලයිසිස් එකක් ඉවහා යන්න පුළුවන් ඇනලයිසිස් එක තමයි ෆන්ඩමන්ටල් ඇනලයිසිස් එක. මේ ෆන්ඩමන්ටල් ඇනලයිසිස් කියලා කියන්නේ මේකේ බාහිරව සිද්ධ වෙන මැක්‍රෝ චේන්ජස්. ඒ කියන්නේ මේ ප්‍රොජෙක්ට් එකට අදාළව වෙන හැබැයි ප්‍රොජෙක්ට් එකෙන් පිට වෙන දේවල්. උදාහරණයක් කියලා ගත්තොත් global M2 money supply එක වැඩි වෙනවා කියලා කියන්නේ ඒක ෆන්ඩමන්ටල් නිවුස් එකක්. හැබැයි ඒක මේ ටෝකන් එකේ හෝ කොයින් එකේ ප්‍රයිස් එකට බලපානවා. ඒක වෙන්නේ ළඟ නෙවෙයි, ෂෝට් ටර්ම් නෙවෙයි, හැබැයි ඒක ලොන්ග් ටර්ම්. හැබැයි ඒක ටෙක්නිකල් ඇනලයිසිස් එකක් නෙවෙයි, ඒක ෆන්ඩමන්ටල් ඇනලයිසිස් එකක්. එහෙම දෙයක් දැනගෙන හිටියොත් තමයි ඒ ටෙක්නිකල් ඇනලයිසිස් එක හරියටම තීරණය කරන්න පුළුවන් මේ ප්‍රයිස් ඇක්ෂන් එක. එහෙම නැත්නම් මේ ප්‍රයිස් එකකින් දෙන සංඥාව බෙයර් ට්‍රෙන්ඩ් එකක්ද නැත්නම් මේ බුල් ට්‍රෙන්ඩ් එකක්ද කියලා හඳුනා ගන්න.